ආයිබෝවන් අන්නසි ලවල් වගාවට නිවැරදිව අපි පිටිමකුණා සඳහා තෙල් භාවිතා කිරීම සම්බන්ධව අද වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරන්න හිතුවේ අන්නසි වගාවේ අපි ලවල් මුරේදී ඊටාම සැලකිලිවත් මත්ව මේ පිටිමකුණා සඳහා ප්‍රතිකාර කළ යුතු වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි දෙවනි වර පොහොර මුරේ දෙවනි පොහොර මුරේ යොදලා දින 3කට පස්සේ අවස්ථාවේදී අපි පිටිමකුණා සඳහා තෙල් භාවිතා කරන අවස්ථාව. ඉතින් මෙන්න මේ ආකාරයට අපි දැන් මේ කොටුව බැලුවාම මේ පිටිමකුණ අපිට ඉන්නව පේන්නේ නැහැ. හැබැයි මෙන්න මේ අපි දෙවනි පොහොර මුරේ යෙදීමෙන් අනුතරුවත් අනිවාර්යයෙන්ම පිටිමකුණා සඳහා සත්කාරයක් කළ යුතුම වෙනවා. ඒ වගේම අපි හෝමෝන යොදන්න මාසයකට කලිනුත් අපිට ගස් වලින් හොඳට බලපුවාම හොයාගන්න පුළුවන් මේ පිටිමකුණා තත්වයක් යම් හෝ හේතුවක් මත අසල ළඟ ස්ථානවල පිටිමකුණා ඉන්නවා නම් ඒ වගේම පිටිමකුණා ඉන්න ගස් වර්ග තියෙනවා නම් සමහර අවස්ථාවලදී අපි මේ හෝමෝන යොදන්න කලින් අවස්ථාවෙත් මේ වගාවට පිටිමකුණා සඳහා තෙල් භාවිතා කිරීම කරන්න සිද්ධ වෙනවා. මොකද අපි පිටිමකුණා සඳහා තෙල් භාවිතා කරන්න අපිට යම්කිසි වියදමක් ගියත් සමහර අවස්ථාවලදී මේ පිටිමකුණාගේ හානියට අපි ලෝභ වෙලා ඒක නිසියාකාරව නොකර හිටියොත් එහෙම අපි වියදම් අධික බව සිතලා වියදම ගැන හිතලා එහෙම නොකර හිටියොත් එහෙම අපිට බොහෝ අවස්ථාවලදී යම් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මම මේ පිටිමකුණා සඳහා භාවිතා කරන තෙල් එක අපි මොන ආකාරයෙන්ද යෙදිය යුත්තේ කියලාත් කියන්න. අපි මාත්‍රා විදිහට ගොඩක් වෙලාවට තෙල් එකේ ගහලා තියෙන්නේ මිලිලීටර 16ක් සහ 20ක් අතර ප්‍රමාණයක් මෙන්න මේ ලීටර් 16 ටැංකියකට යොදන්න කියලා. ඉතින් ඒක ප්‍රමාණවත් මදි. අපි මෙන්න මේ අවස්ථාවේදී තව චුට්ටක් වියදම ගැන හිතන්නේ නැතුව මිලි 25ක වගේ ප්‍රමාණයක් මේ ලීටර් 16 ටැංකියට 25ත් 30ත් අතර ප්‍රමාණයක් යදුවට කිසිම ගැටලුවක් නැහැ. ඒ විදිහට ටිකක් සැරට යොදලා මේ දෙවනි වර පොහොරේ දීමෙන් අනතුරුව අපි වල් කැලේ තියෙනවා ඩයරෝනුත් භාවිතා කරලා ඊට පස්සේ දෙවනි වර පොහොරේ දීම සිදු කරලා මේ දින 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ පිටිමකුණ සඳහා තෙල් භාවිතා කිරීම සුදුසු වෙනවා. මොකද දින 3ක් ඇතුළත කියන එක අපි කියන්නේ මේ දින 3ක කාලය වෙද්දි මේ පොහොර වර සැරට පිටිමකුණ ටිකක් උඩට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී හොඳින්ම පිටිමකුණ විනාශ කර ගැනීමට අපිට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි මේ පිටිමකුණට තෙල් එක යොදනකොට මම මේ පැහැදිලිව පෙන්නන්නේ මෙන්න මේ ගහ හොඳට තෙමෙන්න අපි මේ කොළ තෙමෙන්න අපි ස්ප්‍රේ කරන මැෂින් එකකින් ගහ ගන්නවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට හොඳින්ම ගහ තෙමෙන විදිහට දැන් මේ වගේ අපිට බලුවාම පේන්නේ නැතුණාට මේ ලාවට පිටිමකුණ ඉන්නවා. ඉතින් මේ කොළවල රත් පාටක් ගන්නත් මේ දාන පොර සමහර අවස්ථාවේදී පිටිමකුණගේ හානිය නිසා පොහොර අල්ලන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ තත්ත්වයන් අපිට හරියටම පාලනය කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලවල් වගාවේදී අපි නිසියාකාරව මේ සත්කාර කරාම තමයි. මොකද අපි මේ ලවල් වගාවෙන් ගන්න පැලත් නිරෝගී හොඳ පුෂ්ටිමත් පැල ලබා ගන්න මේ පිටිමකුණා සඳහා භාවිතා කරන තෙල් එක අනිවාර්යයෙන්ම ප්‍රයෝගී වෙනවා. මොකද මේ පිටිමකුණාගේ හානිය නිසා අන්නසි වගාවට දැඩි හානියක් සිදු කරන්න පුළුවන් කුමියෙක් තමයි මේ පිටිමකුණා කියලා කියන්නේ. ඉතින් මේක විවිධාකාරයේ බලපෑම් ඇති කරනවා. ඉතින් අපි ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්ුවේ නැතුවට අපි අනිවාර්යයෙන්ම මේ පිටිමකුණා ඉන්නවනම් විතරක් නෙමෙයි මේ තෙල් එක භාවිතා කරන්න ඕනේ. අපි දැන් හෝමෝන යොදන අවස්ථාවේදී මේ පිටිමකුණට තෙල් එක අපි භාවිතා කරන්න ඕනේ හෝමෝන යොදන්න කලිනුත්. මෙන්න මේ නිසායි සමහර අවස්ථාවලදී ඒ වගේම අපි මේ පිටිමකුණ තෙල් එකේ මේ ගස් පොඟවල අරගෙන හිටෙව්වත් මේ ටික කාලයක් යනකොට මේ පිටිමකුණ ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හොඳ ගහට අපි තෙල් ටික ගහලා බලපුවාම හොඳට ගහේ පොළ තෙමිලා තියෙන්න අපි හොඳ ටිකක් වැඩිපුර තෙල් ගියාට කමන්නේ. අපි පැහැදිලිව මේක කරගත්තේ නැත්නම් අපිට යම් අවස්ථාවලදී පාඩු සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ ගහ නිරෝගීව පවත්වාගෙන යන්න මේ පිටිමකුණා තෙල් එකේදීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම ඒක ගැන මම නැවතත් වීඩියෝ එකක් කරන්න හිතුවෙත් ඒකයි. ඒ වගේම අපි මේ පිටිමකුණා තෙල් එක භාවිතා කරන අවස්ථාවේදී අපි අනිවාර්යයෙන්ම මේ අත්ග්ලව්ස් ඒ වගේම මාස්ක් එකක් භාවිතා කරන එකත් හොඳයි. මේක අපිට ශරීරයට අහිත කරයි. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම අපි මේ හොඳින් ගහ තෙමෙන ආකාරයට යොදා ගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ භාවිතා කරන්නේ මේ ඉලෙක්ට්‍රික් ටැංකිය. මම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න මම මේ ටැංකියත් පෙන්නන්නම්. මේ පිටිමකුණා වගේම මේ අන්නසි වගාව සඳහා අපිට මේ ඉලෙක්ට්‍රික් ටැංකිය භාවිතා කරන එක ඉතාම පහසු වෙනවා. මොකද අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදියට අනිවාර්යයෙන්ම මේ තෙල් යොදා ගැනීම කරන්න ඉතාම පහසු. මේ එකපාරක් අපිට charge කරගත්තාම මේ ටැංකියකින් ටැංකි 20ක ප්‍රමාණයක් එකපාරක් charge කරගත්තාම අපිට තෙල් ගහන්න පුළුවන්. ඉතින් තෙල් ටැංකි 20ක් ගහන්න පුළුවන් කියන්නේ අපිට ලොකු වගාවක වුණත් බොහෝ ප්‍රදේශයකට පාවිච්චි කරන්න පුළුවන් එක දිනකදී. ඉතින් අන්නේ පහසුවත් අපිට තියෙනවා. ඒ වගේම හොඳින්
මේ ගස් අතරට මේ වැටෙන එකත් සිද්ධ වෙනවා. මම මේ සියලු තොරතුරු මේ ටැංකිය සම්බන්ධවත් මේ වීඩියෝ එකෙන්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂම කාරණාව විදිහට කියන්න ඕනේ අපි මේ පිටිමකුණ තෙල් එක හොඳින් ගහ තෙමෙන්න යොදා ගන්න ඕනේ. මෙන්න මේ දෙවැනි අවස්ථාවේදී පොහොරේ දීමෙන් අනතුරුව දෙවැනි පොහොර මුරෙන් අනතුරුව යොදන පිටිමකුණ තෙල් එක අපි හරියටම යොදා ගන්න ඕනේ. මොකද අපේ ගස් පීදුනාට පස්සේ පිටිමකුණ ඉන්නවා නම් ඒ සම්බන්ධව ප්‍රතිකාර කරන්න අපිට සුදුසු නෑ. මොකද අන්නසි පීදුනාට පස්සේ කිසිම තෙල් වර්ගයක් භාවිතා කිරීම, කුමිනාශකයක් භාවිතා කිරීම සහ වල්නාශක භාවිතා කිරීම අන්නසි වගාවේදී සුදුසු වෙන්නේ නෑ. ගෙඩිවල වර්ධනයට වගේම මෙම රසායනික ද්‍රව්‍ය ගෙඩිවල අන්තර්ගත වෙන අවස්ථාද තියෙන හින්දා අපි මීට කලින් මේ සියලුම කටයුතු සිදු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අන්නාසි වගාව සිදු කිරීමේදී අපි මේ දේවල් ගැන හොඳ අවබෝධයකින් තිබීම සහ අවබෝධයකින් සිටීම අපිට අන්නසි වගාවේ මිල පහළ යන මට්ටම් වල තිබුණත් අපිට පාඩු වෙන්නේ නැතුව මේ නිසි වර්ධනයක් තියෙන අන්නසි ගෙඩියක් අපිට ගන්න පුළුවන්. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් හොඳ වර්ධනයක් තියෙනවා නම් අවදාවත් පාඩු වෙන්නේ නැති වගාවක් විදිහට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. මිල මොන විදිහට දෝලණය වුණත් අපිට අධික ලාභයක් ලබා ගන්න බැරි අවස්ථා මිසක් පාඩු වෙන අවස්ථා අන්නසි වගාවේදී අපිට දකින්න නැහැ. අපි මේ වගාව පවත්වාගෙන යන ආකාරයත් එක්ක තමයි අපිට හැම පාඩුනොත් පාඩු වෙන්නේ. ඉතින් අපි මේ ලවල් වගාවේදී අනිවාර්යෙන් සැලකිල්ලෙන් මේ දේ කරන්න ඕනේ. මේක අපි සාර්ථකවම අපි ගොඩක් වියදම් කරනවා ලවල් වගාවට. අන්නසි වගාවේදී ඉතින් ඒ වගාව සාර්ථකව සිදු කර ගන්න නම් අපි මේ නිසි ප්‍රතිකාර නිසි අවස්ථාවල වලදී නිවැරදිවම කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ අපි යොදා ගන්න මෙන්න මේ ටැංකිය සම්බන්ධවත් ගොඩ දෙනෙකුට අවශ්‍ය වෙලා තිබුණා දැනගන්න මෙන්න මේ වගේ ටැංකියක් භාවිතා කිරීම ඉතා සුදුසුයි. ඉතින් මේක අපිට පහසු විදිහට අපිට මේ ඕන විදිහට මේ නොසල් එක ඒ වගේම අපි මේ තෙල් ගහන අවස්ථාවේදී අපිට ඕන තැන් වලින් නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම තෙල් අහක යන එකත් අපිට වළක්වා ගන්න පුළුවන්. අපතේ යන ප්‍රමාණය පාලනය කර ගැනීමටත් මේ අපිට අවශ්‍ය විදිහට ලිවර් එක අඩු වැඩි කරගන්න අතින් පුළුවන්. ඒ වගේම අතින් ප්‍රෙස් කරනකොට මේ තෙල් පාර වැදුනට අතෑරපු ගමන් නවතිනවා. ඉතින් ඒක ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම මේ නොසල් ගණනාවක් මේක අපිට ටැංකියත් එක්ක හම්බ වෙනවා. මේ පැත්තේ කට ඇරපුවාම තියෙන්නේ ඒ අවශ්‍ය නොසල් ටික අපිට වගාවේ හැටියට වගා ඕන විදිහට විසිරෙන්න අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට මෙන්න මේ නොසල් කීපයක්ම මේ ටැංකියත් එක්ක ලැබෙනවා. රුපියල් 10000කට ආසන්න ප්‍රමාණයක් මිලක් වගේ තමයි වෙළඳ පොලේ තියෙන්නේ. 10000ට ආසන්න විවිධ මිල ගණන් වලට තියෙනවා. ඉතින් මේක රීචාර්ජබල් ටැංකියක් වෙන එකත් ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම මේ අපිට මෙන්න මේ විදිහට අනිත් ටැංකිය වල වගේම මේ තෙල් ටික ෆිල්ටර් වෙලා අපිට ඇතුළට යන විදිහට වතුර දානවා ෆිල්ටර් වෙන විදිහට තියෙනවා. ඒ වගේම මේ අරලා බැලුවාම ඇතුලේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක ලීටර් 16ක් අඩංගු වෙනවා. අපි මේ සාමාන්‍ය පරිහරණය කරන ටැංකියේ ප්‍රමාණයම ලීටර් 16ම තමයි මේකේ අඩංගු වෙන්නේ. ඉතින් මේක ඊටමත් අපිට පහසුදායක බවද මේ අන්නසි වගාව සිදු කරන කොට දෙනෙකුට දැනුම් දෙන්න මට ඕන වෙලා තිබුණා. මොකද මම මේක වසර දෙකක පමණ කාලයක් පාවිච්චි කරලා මම දන්නවා ඇත්තටම මේන් අපිට අපේ මේ වගා කටයුතු වල ඊටාම පහසුවක් වෙච්ච ටැංකියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතින් අන්නසි වගාවේදී අපි මේ පිටිමකුණා සඳහා දෙවැනි වර තෙල් භාවිතා කිරීම දෙවැනි පොහොර මුරෙන් පසුවද තෙල් භාවිතා කිරීම ඊටාම වැදගත් වෙන බව අපි හොඳින්ම අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම ගොඩක් ස්තුතියි channel එකත් එක්ක සම්බන්ධ වෙලා හිටියට වගාව කටයුතු සහ අන්නසි වගාව සම්බන්ධව අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාටම.